බලන්න හැමෝම පේන්නෙමු බලන්න වීඩියෝ ඔන් කරගන්න බලන්න බලාගෙන right පොත් ගන්න සද්ද ගන්න එපා දැන් පුතේ පේන්නේ නැහැ ඔව් right හොඳයි බලන්න පුතේ හරි හොඳයි බලන්න පුතේ අතවසර විද්‍යාව සිංහල මාධ්‍ය තියරි පන්තිය පේන්නේ හරි බලන්න දැන් සද්ද නැවත දැන් සද්ද යන්සා ඔව් මෙතේ වත් කෙනින් හරි බලන්න පේන්නේ හැමෝම පුතේ සද්දේ පුතේ ඔයා මෙහාට මැදට එන්න ඔයා මැදට එන්න හරි බලන්න හරි අද ඔක්කොමලා ඉන්නවා යතුලි ඉන්නවනේ right හොඳයි අනිත් අය ඉන්නවද ඔක්කොමලා පේන්නේ නැහැ right ඔව් ඈ මොකද එදා අන්තිමට කළේ කොහෙන්ද බලන්න හරි බලමු මම කියන්න අපි පුතේ එදා ජලය ජීවයේ මාධ්‍යයක් ලෙස කියලා පාඩම ඉවර කරානේ අභ්‍යාසය කරන්න කියලා තියෙනවා බලමු අපි අභ්‍යාසයත් හරි කරන්න කියනවා මානිව මම කරන්න කියනවා කොහොමද පාඩම ඈ බල ඉතින් හිමීට කියන්නකෝ කියන එක හයියෙන් කියන්නේ හිමීට කියන්න දා එදා ජලය ජීවයේ මාධ්‍යයක් ලෙස ඉවරයි නේ එදා අභ්‍යාස කරන්න කිව්වා ඔයාට අභ්‍යාසය ඔයා කරාද අභ්‍යාසය හරි ඔව් සද්ද ගන්න හරි ආගන්න වීඩියෝ එක මොන හරි ගන්නකො සද්ද කරන්න එපා අම්ල හා භෂ්ම පාඩමනේ එදා අභ්‍යාසයක් බැලුවද මොකක් හරි නෑ සර් අභ්‍යාස කරන් එන්න කිව්වා. එදා තව පාඩමක් කරාද මොකක් හරි අභ්‍යාසයක් බල්ලේද අපි පිතුලිචන්නනේ පාඩමේ අභ්‍යාසය කතා කරා. කරානේ හරි බලන්න මම බැලුවා පස්සේ මම බල්ලා කියන්න අභ්‍යාසය කරන්න නැතුව ඉන්න කියලා කියන්නේ නැහැ මම සාමාන්‍යයෙන් හරි දැන් සඥාත් ඔය බලමු 7 පළවෙනි කොටස කතා කරන්න
අය පුතේ එදා මම හිතන්නේ ජලයේ ජීවයේ මාධ්‍යයක් ලෙස කියලා එතන මේ ටික අපි කතා කරලා මේ ටික ලියන්න දුන්නා. හරි. එදා අභ්‍යාසය කරන්න ඕනේ කරපු නැති අය ඉන්නවනම් ඉඩ තියාගන්න පුතේ. ඉඩ තියලා ලියන්න. රතු පෑනෙන් අලුත් පාඩම පස්වෙනි පාඩම අම්ල හා භෂ්ම. ඔය පේපර් ක්ලාස් එකේ කරා. ලියන්න අම්ල හා භෂ්ම ලියන්න. පේපර් ක්ලාස් එකට කරාට වඩා වෙනස් විදිහකට තමයි මෙතන දෙන්නේ එකම කරුණු ටික. ඒක තමයි පේපර් ක්ලාස් යන ළමයින්ගේ විශේෂත්වය. පේපර් ක්ලාස් එන්න. පුතේ මන්සදී කෙලින් ඉමු මහන්සියද? ඔෂද පේන්නේ ඉන්න පුතේ? හරි. වීඩියෝ ඔන් කරන්න. තග්ගා ලියන්න මාතෘකාව අම්ල හා භෂ්ම. සද්ද කරන්නේ නැහැ. වෙනුද කෙලින් ඉන්න. හරි බලන්න. සද්ද ගන්න එපා. right. හරි අම්ල භෂ්ම දැන් ඔයගලන්ට කලින් කරපු එක ගැන මතකයක් තියෙනවා නම් මේ වැඩේ ලේසි. හරි. බලමුකෝ. හරි. මෙහෙම බලන්න පුතේ අපි මුලින්ම මෙහෙම ගමු. නිල් පාටින් පොයින්ට් එකක් දාලා ලියන්න. මෙහෙම ලියන්න. සංඝටක ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකිය. සංඝටක ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකිය. ලියන්නකෝ සංඝටක ප්‍රධාන පද ගන්න එපා. කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකිය. එහෙමද? හරි. පහ පාට ගතියක් තියෙනවානේ. හරි. පහත සංඝටක ප්‍රධාන කාණ්ඩ තුනක් වර්ග කළ හැකිය. හරි. ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ වෙන් කළ හැකිය. කාර්යයක් නෙමෙයි කිව්වේ. කාණ්ඩ. නේ? නෑ. ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකිය. හරි. හරි බලන්න. ඔව් මේ හරි අපි තුනට බෙදාගෙන යම් පුතේ මෙහෙම අම්ල ඔව් පුතේ සර් මං කඩලා ජොයින් උනේ මොකද කරේ? සංඝටක අපි අම්ල භෂ්ම මාතෘකාව දැම්ම පුතේ පස්වෙනි පාඩම මාතෘකාව දාලා මෙහෙම ලිව්වා සංඝටක ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කළ හැකිය කියලා මේ chart එක ලියන ගම. සංඝටක ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කළ හැකිය. ගොඩාක් දිගට ගන්න එපා. රෝල් 6ක් විතර ගන්න ඉඩ මදි වුණොත් තව දික් කරගමු. ලියන් යන්න.
අම්ල භෂ්ම උදාසීන. ඈ ආවතේ වගු එපා. ඉතින් මොහමදා නිකන් ඔය තුනට බෙදන් තිනවා. වගුවක් වගේ තමයි ඔව් වගුවක් වගේ තමයි. සද්ද කරන්න එපා. පුතේ දැන් සද්ද වැඩි දෙන්නගෙම අටවන් වැඩක හරි බලන්නකෝ. අම්ල භෂ්ම උදාසීන. හොඳයි. ඇසෙන්න. පේන්නේ. හරි මෙහෙම ලියන්න පුතේ. රතු පෑනෙන් තරුවත්තා නිල් පාටින් අම්ල. අම්ල පුතේ අපි සාමාන්‍යයෙන් 7 වසරේ පොදුවේ කියන්නේ ඇඹුල් රස ඇති රසායන ද්‍රව්‍ය කියලා. හැබැයි එක එක ලක්ෂණයක් විතරයි පුතේ. හැම එකම ඇඹුල් වුණා කියලා අම්ලයක් වෙන්නේ නැහැ. අනික සමහර අම්ල තියෙනවා අපිට රහ බලන්න බෑ. සමහර ඒවා එකපාරක් පුළුවන්. හරි. සල්ෆියුරික් අම්ලය. ඈ? සල්ෆියුරික් අම්ලය. ඔව්. ඒකනේ. රතු මේ අපි අම්ල කෑල්ල ලියන රතු පෑනෙන් තරුවක් දාලා මෙහෙම ලියන්න. ජලීය මාධ්‍යයේදී H ධන ආයන මෙහෙම ලියන්න. ජලීය මාධ්‍යයේදී H ධන ආයන මුදාහරින ජලීය මාධ්‍යයේදී H ධන ආයන මුදාහරින සංඝටක වේ. ජලීය මාධ්‍යයේදී H ධන අයන මුදාහරින සංඝටක වේ. ලියන් බලන් ඉන්න ටක් ගාලා ලියන්න. ජලීය මාධ්‍යයේදී H ධන අයන මුදාහරින සංඝටක වේ. H ධන අයන මුදාහරින සංඝටක වේ. ජලීය මාධ්‍යයේදී H ධන අයන මුදාහරින සංඝටක වේ. සංඝටක වේ. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ වතුරට දැම්මහම පුතේ මොකද වෙන්නේ? ඔව්. H ධන. හරිද? H ධන ආයන කියලා જાතියක් පුතේ ද්‍රාවණයට යනවා. හරි. එහෙම තමයි තියෙන්නේ. හරිද? බලන්න. right. පේන්නේ. මිනෝෂිත් ඉන්නවද?
ඉන්න පුතා ගේම් අයියා මොකද පුතා ගේම් එක ඇතුලේ ඉන්නේ නේ. වෙඩිවදි? හරි. හරි. බා. දෙනුලා ඉන්නවනේ කෙලිගිමු. රයිට්. අද බුවින්දුලා සෙට් එක ආවද? ඇවිල්ලා නේ. දෙන්නෙක් ඉන්නවා පොඩි එක්කෙනා නේ. ඔව්. තුන නෑ පොඩි එක්කෙනා නේ. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එක මේක ලියමු බෂ් මේක ලියන්න පුතේ. බෂ් මේක ලියන්න. ජලීය මාධ්‍යයේදී බෂ් මේක ලියන්න. ජලීය මාධ්‍යයේදී OH ඍණ අයන ජලීය මාධ්‍යයේදී OH ඍණ අයන මුදා හරින ජලීය මාධ්‍යයේදී OH ඍණ අයන මුදා හරින සංඝටක වේ. ජලීය මාධ්‍යයේදී OH ඍණ අයන මුදා හරින සංඝටක වේ. කො බුවින්දු ලෝහස් ලියමු. ජලීය මාධ්‍යයේදී OH ඍණ අයන මුදා හරින සංයෝග වේ. මුදා හරින සංයෝග වේ. සංඝටකද සංයෝග සංඝටක කිව්වත් කමන්නේ සංඝටක වේ. හරි. ඊට පස්සේ ලියන්න මෙහෙම ලියන්න. උදාසීන එකේ ලියන රතු පෑනෙන් තරුවක් දානින් පාටින් උදාසීන එකේ මෙහෙම ලියන්න. අම්ල හෝ භෂ්ම නොවන සංඝටක වේ. උදාසීන එකේ ලියන්න. ඔව්. උදාසීන එකේ ලියන්න අම්ල හෝ භෂ්ම නොවන සංඝටක වේ. හෝ භෂ්ම නොවන සංඝටක වේ. ඔව්. අම්ල හෝ භෂ්ම නොවන සංඝටක වේ. Excuse me sir. ඔව් පුතේ. මම දැනුවේ පන්තියේ ලගුනේ මේ පොතේ පිට තියාගන්න ඕනිද? අපි chart එකක් කම්ප්ලීට් කරන්න පුතේ මං කියන්නම් ඔමි. මෙන්න මේකේ අපි එක රූලක් ලිව්ව පුතේ. අලුත් පාඩම් පටන් ගත්තේ. අලුත් පාඩම් පටන් අරගෙන දැන් ඔව් රූල් 6ක් විතර ලියලා මේ විදිහට තුන් පැත්තට පුරවගෙන එන ගමන් මේ පැත්තට ලිව්වා. හරි. පස්සෙකට යන්න. නෑ ඔය අකතා කමට උඩ ඈ? ඔට්ටද? පස්සේ යන්න. පිටිපස්සෙට යන්න ඉක්මනට. ඒකද? පස්සෙකට යන්න. කවුද? අඬු වෙන්නේ නැහැ. ඈත් එන්න. ඔය පස්සෙකට යන්නකො තනියෙන් ඉන්නකො. කෙනුත් නගලන්නේ නැහැ. කෙනු ලාපු දවස්වල බලන්න ඕනේ මීයා වගේ. ඔව් ඒක තමයි. මීයා වගේ හොඳ සිරිමත් වගේ ඉඳලා. හරි. හරි. නේද? බෑ මොකෝ hina වෙන්නේ නැත්තේ. hina වෙනව හරි. දතක් නේද දතක්? එහෙ hina ගස්සන්නේ හැදුවේ. ඒකද? හරි. කවුද? ඒකනේ. බලන් ඉන්න බා. බලන්න. මේ පැත්තට එන්නේ මොකද්ද? H ධන ආයන මුදා හරින සංඝටක. මෙතනට එන්නේ OH ඍණ ආයන මුදා හරින OH ඍණ ආයන මුදා හරින සංඝටක. මෙතනට එන්නේ අම්ල හෝ භෂ්ම නොවන සංඝටක. ආයි අම්ලවල නිල් පාටින් පොයින්ට් එකක් දාන්න. නිල් පාටින් අම්ලවල නිල් පාටින් පොයින්ට් එකක් දාලා ලියන්න. මෙහෙම ලියන්න. ඇඹුල් රස ඇති වේ. අම්ලවල ඇඹුල් රස ඇති වේ. අම්ලවල ලියන්න ඇඹුල් රස ඇති වේ.
ඇඹුල් රසය ටිකක් ගාලා ලියුවා. ඊට භෂ්ම වල ලියන්න ලිස්සන සුළු වේ. භෂ්ම වල ලිස්සන සුළු වේ. සබම් භෂ්මය. ටැම්පු කුළු. ලිස්සන සුළු වේ. පණ්ඩක් එහෙම ගන්න බෑ. ලිස්සන හැමදේම භෂ්ම නෙමෙයි. හරි. තාම ඉන්නවනේ. හරි. උදාසීනේ වල ලියන්න. උදාසීනකේ ලියන්න. කිව්ව පස්සේ ලියාගන්න. මෙහෙම ලියන්න ඉම්පෝටන්ට් පොයින්ට් එකක් දාලා ඉඳ තියාගන්න. මේකෙන් බලලා ලියාගන්න. මෙහෙම ලියන්න. එහෙම ගන්න බෑ. ලිස්සන හැම දෙයක්ම භෂ්ම නෙමෙයි. භෂ්ම හොයාගන්නේ කොහොමද? OH ඍණායන මුදාහරින ඒවා. ඒ වල පොදු ලක්ෂණයක් තමයි ලිස්සනවා. ඒ පුතේ ලොකු පන්ති වල ඉගෙන ගන්නවා කොහොමද හිතාගන්නේ OH අයන යනවද කියලා. හරි. තුන්වෙනි එකේ ලියන්න ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. තියන්ස මේවා කෙලින් ඉන්න පුතේ. මේක ලියන්න අම්ල සහ භෂ්ම එකතු වූ විට සෑදේ. ලියන්න උදාසීනකේ ලියන්න ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. අම්ල හා භෂ්ම එකතු වූ විට සෑදේ. අම්ල හා භෂ්ම එකතු වූ විට සෑදේ. ඔව්. ලියන්න අම්ල හා භෂ්ම හරිද බුහිඳු බලන්න. අම්ල හා භෂ්ම එකතු වූ විට සෑදේ. ලියලා නැකෝ අම්ල හා භෂ්ම එකතු වූ විට සෑදේ. ලියන්න. ඒ කියන්නේ මෙහෙමයි. අම්ලයක් දැම්මහම භෂ්මයකට අම්ලයෙන් මොකද වෙන්නේ? අම්ලයෙන් භෂ්මයේ ගුණ නැති කරනවා. භෂ්මයෙන් අම්ලයේ ගුණ නැති කරනවා. අන්තිමටම අම්ලත් නෙමෙයි භෂ්මත් නෙමෙයි උදාසීනයි. එහෙම වෙන්නේ. හරි. right. උදාහරණ ලියමු. එහෙම උදාසීන වෙනවා. හරි. අම්ල වලට ලියමු උදාහරණ. අම්ල වලට ලියන්න උදාහරණ. අම්ල වලට උදාහරණ ලියන්න. පුතේ යතුලි කෙලින් ඉමු. යතුලි මහන්සිද? අනිප නැද්ද? හරි. අම්ල වලට උදාහරණ ලියමු පුතේ. අර ඇඹුල් රහ කන්න පුළුවන් ඒවත් තියෙනවා. ලියන්නකෝ. පුතේ චෙනුල් ඔෆිස් එකට යන්න චෙනුල් හරියන්නේ නැහැ. ඔව්. ඔෆිස් එකට ලියන්න. දොඩම් නාරන් සියඹලා අන්නෑසි විනාකිරි දෙහි බිලින් තක්කාලි. ඔව් අම්ල වලට උදාහරණ. ඇඹුල් ඈ විනාකිරි අම්ලය. ගොඩාක් ලොකු ඇඹුලක් තියෙනවා. මොන? අන්නෑසි ඇඹුල්. ඔව්. කාලා බලන්න. හරි ලියන්න. උදාහරණ දොඩම් නාරන් දොඩම් නාරන් සියඹලා අන්නාසි විනාකිරි දෙහි බිලින් තක්කාලි. බිලින් තක්කාලි. කෑව මල්ලිද? අංගිකුත් ඉන්නද ඔයාලා? දැකියේ. දැක්ලත්තු හින්ද කාලේ. හරි මේ තියෙන්නේ පුතේ ආහාර ලෙස ගත හැකි අම්ල. හරිද? ඒවා ගොඩක් ඇඹුල් රහයි තමයි. දොඩම් නාරන් සියඹලා අන්නාසි විනාකිරි දෙහි බිලින් ඈ ඒ සමහර විශ්න මේ විද්‍යාගාරයේ තියෙන අම්ල ටික ලියමු. විද්‍යාගාරයේ තියෙන අම්ල ටික ඔයගොල්ලෝ දන්නේම තියෙනවා. සල්ෆියුරික් අම්ලය නේ බැටරි ඇසිඩ් කියන්නේ. දැන් බලමු. ඕවා නෙමෙයි. හරි. ලියන්න පුතේ අම්ල වලට උදාහරණ. අමේති ලියන්න. සල්ෆියුරික් අම්ලය. නයිට්‍රික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. කලින් ලිව්වේ අපි ආහාර වර්ගනේ. එතනම ලියාගෙන යන්නේ විද්‍යාගාරයේ තියෙන අම්ල. ඔන්න බෑ.
හරි. ලියන්න. සල්ෆියුරික් අම්ලය නයිට්‍රික් අම්ල ලියන්න ටක් ගාලා ලියන්න පුතේ. ඔයා ලියන්නේ පරක් වෙන්න. ඈ අම්ල වලින් ගොඩක් වැඩ කරන්න පුළුවන්. හරි. බලමු. ලියන්න පුතේ. කතා කරන්නකොට ලියන්න ගොතුන් විතර කතා කරන්නකො සදා තියෙන. හරි. බලන්න. සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේ ඔක්කොම විද්‍යාගාරයේ ගන්න තියෙන අම්ල. සල්ෆියුරික් අම්ලය හුරු පුරුදුයි ඇයි? සරල කෝෂය හදන්න ගත්ත පුතේ ඕකම වතුරට දැම්මහම තමයි මොකක් කියන්නේද? තනුක සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ. හරි. right. ඊට පස්සේ භස්ම. භස්ම වලට උදාහරණ ලියමු මෙහෙම. නික්කං ගත්තොත් සැර වැඩි. තනුක ඕන. එහෙම නෑ. පිච්චෙන්න. හරි. ලියන්න. භස්ම වලට උදාහරණ ලියන්න පුතේ ලිස්සන් සුළු ස්වභාවයක් තියෙනවා. ලියන්න සබන් ෂැම්පූ සබන් ෂැම්පූ ඊට පුතේ milk of magnesia සබන් ෂැම්පූ milk of ෂැම්පූ ලියන්න දන්නේ නැත්නම් milk of magnesia කියන්නේ පුතේ අර පෙත්තක් තියෙනවා ગેස්ට්‍රයිටිස් වලට කන නැත්නම් ગેස්ට්‍රයිටිස් වලට දෙන බේත් ගොඩක මොනවා තියෙනවද milk of magnesia තියෙනවා පොඩි බුයින්දු ඉන්නවනේ හරි milk of magnesia ඇයි පුතේ අපේ ગેස්ට්‍රයිටිස් වලට හේතුව තමයි අපේ ඇඟේ තියෙන අම්ල ඇසිඩ් ඉතින් ඒක සැරගතිය නැති කරන්න මොකක් දාන්න ඕනේද භස්මයක් දාන්න ඕනේ මේ milk of magnesia වලේ භස්මය තමයි තියෙන්නේ ඊට පස්සේ කුණු ආප්ප සෝඩා ඔව් ඊනෝ වල තියනව නේද? ඊනෝ වලත් තියෙනවා කුණු ආප්ප සෝඩා ඒ ආහාර වලට එහෙම ගන්න පුතේ කුණු ආප්ප සෝඩා නෑ සාම්ද්‍රයි ඒක කල් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙන බඩේ milk of magnesia හරි ඊට පස්සේ බඩ දිය වෙනවා මේ කෑම කෑවේ නැත්නම් ગેස්ට්‍රයිටිස් කියන්නේ බඩ දිය වෙන එකට තමයි කෑම කෑවොත් කෑම විතරයි පිච්චෙන්නේ ඔව් ඒ නිකන් ගිය ඊට පස්සේ ලියමු උදාසීන ඒවට ලියන්න පුතේ අපි දන්නම උදාසීන එක මොකද්ද ජලය මධ්‍යසාර ලුණු භූමි තෙල් පොල් තෙල් ගන්නත් පුළුවන් ලියන්න පොල් තෙල් ලිස්සනවනේ එහෙම බෑ පුතේ ලිස්සන හැම එකක්ම භස්ම නෙමෙයි භස්ම වෙන් කරන්නේ OH විනායන මුදාහරින ඒවා එහෙම බැලුවාම ඒවා ලිස්සනවා නැතුව ලිස්සන හැම එකක්ම භස්ම නෙමෙයි ජලයේ උදාසීන ඔව් භස්මවල විද්‍යාගාරයේදී භාවිත වෙන ඒවා ලියන්නන්ද? ඒක අමතකුණා එකක් ලියමු මේක ලියමින් දැන් මේක ලියලා ඉන්න හරිද ආගෙද මොනවද නේද විද්‍යාගාරයේ ලියන එක වගුවේ නෙමෙයිද ඔයා ලියන්නේ ඔව් වගුවේ ලියන්න දැන් කමන්නේ ජලයේ මධ්‍යසාර ලුණු ද්‍රාවණයේ භූමි තෙල් අන්න නිදිමත යනුවක් කියන්නේ ගිලින්න හරි හරි වෙන්නේ හොඳයි යසලී අම්ල H+ භස්ම OH වෙන උදාසීන අම්ල හෝ භස්ම නොවන ආරුණ්‍ය ඉන්නවනේ මේ අර භස්ම වලට ලියම් විද්‍යාගාරයේ තියෙන ඒවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මැද කොලම් එකේ මැද එකේ ලියා ගන්න පුතේ මේ තියෙන ලියා ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩුයි ලියා ගන්න භස්ම වල පොඩි වෙනසක් තියෙනවා අරක තියෙන සෝඩියම් මේකේ තියෙන පොටෑසියම්
ඔව්. ඔෆිස් එකෙන් අහලේ පුළුවන්. අද පුළුවන් වෙයි. තියෙනවද දන්නේ බලන්න. කෝඩ් එක දැම්ම අඟහරුවාද හම්බෙන්නේ කිව්වා තව වැඩිපුර. ගොඩක් ළමයි ගත්තා තිබ්බ ඉවර වෙලා. Wi-Fi ඇන්ටනාව. ඔයගොල්ලෝ පුතේ මතක් වෙච්ච වෙලාවේ ඒ ඉන්ටර්නෙට් ප්‍රොබ්ලම් තියෙන කට්ටිය Wi-Fi ඇන්ටනාව අරගෙන ඉන්ටර්නෙට් හදාගන්න. ඊට අමතරව මොනවද? පොත් ටික ගන්න පුතේ. දැන් මේ සමද මං විතරක් බලන් ඉන්නවා. ලබන සමද මං කරනවා පුතේ. පොත් ගන්න එපා. දැන් ගොඩ දෙනෙක් පොත් අරගෙන තිබ්බා. ඉතින් පුතේ අපි ගමු. මේ දැන් සමහර අය අවුරුදු වලට නේ අර නිවුස් වලට පෙන්නන්නේ මොනවද? ඔය පාර දිගට පොලින් මොනවද? ඇඳුම් ගන්න. ඇඳුම් ගන්න කමක් නැහැ. හැබැයි ඉතින් ඇඳුම් මේ පොලිමේ ඉඳලා ගන්න එපා. ඉතින් පස්සේ පොලිම නැති වුණාම ගන්න. හරි. අනික ඒවා ඇඳුම් පස්සේ ගන්න. අදිස්සි වෙන්න එපා. ඒවා ඔක්කොම ගන්න කලින් පුතේ Tamanට අනාගතයට දෙයක් වෙන පොත් ටික අරන් ඉන්න. පොත් ටික අරගන්න. මොකද පුතේ අවුරුදු නිවාඩුව ගැනත් මම කියන්නම්. හරි. බලමු. අවුරුදු ඉවර වුණ ගමන්ම ඔයගලන්ට මොකක් එනවද? ටර්ම් ටෙස්ට් එක තියෙනවා පුතේ. නිසා මේ අවුරුද්ද ඊටාම බුද්ධියෙන් කටයුතු කරන්න. මොකද ඔයගලන්ට හොඳ වාසියක් තියෙනවා. ඉස්කෝලේත් නිවාඩුයි, පන්තිත් නිවාඩුයි. අවුරුදු දවස්වල පොඩ්ඩක් පාඩම් කරගන්න පුළුවන්. මගේ හැරිච්ච වැඩ ටික කරගන්න පුළුවන්. අවුරුදු දවසේ විනෝදිනුත් ඉන්න. දැන් ඔයගොල්ලෝ පන්ති තියෙන වෙලාවට පුතේ පාඩම් කරන්න බෑනේ. ඉස්කෝලේ තියෙන වෙලාවට ඒ පාඩම් කරන්නත් හරි අමාරුයි. පුළුවන් ඕනනම් කරන්න. ඒත් ටිකක් අමාරුයිනේ. දැන් නිවාඩුයි කියන්නේ ඔයගොල්ලෝ නිදහසේ වැඩේ කරන්න පුළුවන්. ආගින්ද ඒ නිසා ඒ chart එක ඉවරයි. ඔව් ඔව් පොත් ටික ගන්න පුතේ මම ආයි group එකට දාන්නම්. හරි පුළුවන්. පොත් ටික ගන්න ඕන විදිහ දාන්නම් පුතේ ඉක්මනට. දැන් පොත් ගන්න නැති අය නිසා අපිට කරගන්නත් බැරි වෙනවා මේ මොකද්ද පේපර් ක්ලාස් එකේ පේපර්ස් ටික. නිසා පුළුවන් තරම් ඉක්මනට ගන්න. අද හෙටම ගත්තත් කමක් නෑ. අර පළවෙනි වතාවට මේ මොනවද ගන්න නිසා ගොඩක් print කරලා තියෙන්නේ පුතේ. මුල් දවස්වල ලොකු වෙලාවක් යන්නේ නැහැ. පහුවෙන්න සති දෙකක් විතර යන්න පුළුවන්. ඔව් පුතේ. මේ වැඩපොත PDF දානවද? වැඩපොතේ කැරි කැරි තමයි පුතේ PDF තියෙන්නේ. කොටස පාඩමෙන් පාඩම තමයි දාන්නේ. කැල්ල PDF කරලා දාන්නේ. ගිය පාර වගේ නෑ. ඒ නිසා පොත් ටික ගන්න ඕනේ හැමෝම. නමුත් ලබන සතියේ කරන එක මේ සතියේ PDF එක දාන්න. කැල්ල පාඩමට අදා. වැඩපොතක් ඕනේ දැන්. වැඩපොත ගන්න. වැඩපොත පොඩි පොතක්. වැඩපොතයි ප්‍රශ්න පත්‍ර පොතයි තමයි ඕනේ. මේ සතිය සඳුදා වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ සතිය වෙන්න හරි ගන්න. හරිද දහම්සා? අක්කද? අම්මද? ඈ? අම්මද? කවුද? දර ආදරේනේ. ඒ දහම්සා. හරි ඔව්. ඔය වැඩ පොත පේපර් පොත දෙකම පුතේ තියරි පන්තිෙත් කරනවා පේපර් ක්ලාස් එකෙත් කරනවා දෙකේම කරනවා හරි බලන්න අහන්න දැන් අවුරුදු පුතේ අහන් ඉන්න ගිය අවුරුදු වලත් වෙච්ච දෙයක් කියන්නේ සිංහල අලුත් අවුරුද්ද එනවා ඒක සාමාන්‍යයෙන් පුතේ අර ඔයගොල්ලන්ගේ අම්මා තාත්තට ඉඳන් මුළු ඔක්කොටම නිවාඩු හම්බ වෙනවානේ ඔය අවුරුදු දවස් ටිකේ එතකොට ගොඩ දෙනෙක් ඔයගොල්ලන්ගේ පැත්තෙන් ගත්තාම දුර්වල වෙලා එන මාසයක් තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ මොකද ඔයගොල්ලෝ දැන් ඔය ගමේ යනවා නෑදෑ ගෙවල් වල යනවා සමහර අය ගමේ ගිහිල්ලා ගමේ පදිංචි වෙනවා ආයි එන්නේ එන්නේ විභාගේ ඔන්න මෙන්න තියලා එහෙම කරන්න එපා ඒ කියන්නේ අපි දැන් ඔය 12 13 දවස් ටිකේ අවුරුදු සමරලා චාරිත්‍ර කරනවා නම් ඒවා කරලා යාළුවෝ එකතු වෙලා නෑදෑ එකතු වෙලා අම්මා තාත්තා පවා ගෙදර ඉන්න කාලයක්නේ එහෙම කමක් නෑ හැබැයි ආයි සමහර අයට ඒ ගත්ත නිවාඩුවෙන් ඊට පහුවෙන ඉඳන් ආයි වැඩ කරන්න බෑ දැන් සමහර දෙමාපියෝ ඒ ගමේට ගිහිල්ලා ආච්චිලා ගෙදර ගිහිල්ලා ආයි එනවා මෙහෙට ඇයි වැඩට යන්න එපේ ඕගොල්ලෝ මොකද වෙන්නේ අනේ අපි ඉන්නම් අම්මේ අනේ අද ඉඳලා එන්නද අනේ ඔයා යන්න මං ඉන්නම් එහෙම කියලා මොකද ඔව් ෂේප් එකක් දාගෙන ඉඳලා ඔය එනවා ඊට විභාගේ එන දවසේ පහුවදා ඉස්කෝලේ පටන් ගත්ත ගමන් වාර විභාගේ ඒ නිසා එහෙම එපා පුතේ වැඩ කරන වෙලාවට වැඩ කරන්න ඒ විවේකීව ඉන්න වෙලාවට විවේකීව ඉඳලා ආයි වැඩ කරන්නත් Tamanට ආත්ම ශක්තියක් තියෙන්න ඕන සමහර අයට එහෙම බෑ ඔය සමහර අය නෑදෑවල ගෙවංගෙම එක්කන් එන්නත් අමාරුයි ඔය යන්න බෑ කියන බිම වාඩිලා දඟලනවා මම ඕන වයසට එහෙම ඉන්නවද කියලා. පොඩි අය නම් එහෙම ඉන්නවා. හරිද? අපි පන්ති නිවාඩු දෙන්නේ පුතේ මෙහෙමයි. අපි පන්ති දැන් මේ සඳුදා අපි නිවාඩු දෙන්න හිටියේ පන්ති. එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරන්න හිටියේ. නමුත් මේ සඳුදා නිවාඩු දෙන්නේ නැහැ. සාමාන්‍ය පන්ති ටික හවස තියෙනවා. උදේ වරුවේ පන්ති නැහැ.
සාමාන්‍ය පන්තිය තියෙන්නේ. මොකද්ද? අපේ රෑ හවස 6:07 පේපර් ක්ලාස් එක තියෙනවා. මොකද අපි පන්ති නිවාඩු දීලා එක්ස්ට්‍රා ක්ලාස් කරන්න හැදුවේ. නමුත් එහෙම කරන්නේ නැහැ පුතේ. 4ට දැන් ඔයගොල්ලන් ගුරු නිවසේ වෙන පන්ති යන අය ඉන්නවා සමග. ඒ නිසා සාමාන්‍ය පන්ති තියෙනවා. පන්ති නිවාඩු නැහැ. සාමාන්‍ය පන්තිය යනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය පන්තිය තියෙන්නේ පේපර් ක්ලාස් ඕක මම කියන්න. එතකොට අපි ඊට පස්සේ පුතේ අවුරුදු දවස් වල නිවාඩු දෙනවා ඔයගොල්ලන්ට. මෙන්න මේ දවස් ටිකේ තමයි නිවාඩු දෙන්නේ. ආන් ඉන්න. 11 වෙනිදා පන්ති තියෙනවා. දැන් සයන්ස් ඕගොල්ලන්ට නැහැ. ගොඩාක් අය ගුරු නිවසේ එක විෂයකට ආපුවාම ඉස්කෝලේ වගේ විෂයන් ඔක්කොටම වගේ එනවනේ. ඒ නිසා 11 පන්ති මොනවා හරි තියෙනවා නම් ඒක තියෙනවා. 12 පන්ති නෑ පුතේ. අවුරුදු දවස්නේ. 12 පොයේද කොහෙද? 12ක් නෑ, 13ක් නෑ, 14 15 16 නෑ. 17යි 18ත් පන්ති නෑ සාමාන්‍ය කාලසටහනට. තව පොඩි වැඩක් අපි කරන. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ දවස් 7ක් නිවාඩු දුන්නා. මේ අවුරුද්දේ 5යි දෙන්නේ. හැබැයි 7ක් තියෙනවා. මෙහෙම. මොකද වාරු විභාගේ සෙල්ලම් කරන්න එපා ඈ. මොකද පළවෙනිම වාරු විභාගේ ඔයගොල්ලෝ ඕකෙන් ලකුණු අඩුවෙන් ගත්තොත් ඉස්කෝලේ ටීචර් පවා හිතන්නේ ආපෝ මේ ළමයා වැඩ කරන ළමයෙක් නෙමෙයි කියලා. හරි? ඔව් නෑ. අප්‍රේල් මාසේ. බලන්න. මේ බලන්න. අපි සාමාන්‍යයෙන් කාලසටහනේ වැඩ කරන්නේ නැහැ. සෙනසුරාදා 12, සෙනසුරාදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. හයටම දවස් 7ක්. ආයි 19 පටන් ගන්න. හැබැයි වෙනස කරන්නේ පුතේ මේ 17 18 ආන් ඉන්න 17 18 නැත්නම් පන්ති මගේ හැරෙයි 17 18 පන්ති පටන් ගන්නවා 17 ඕගලන්ට පන්ති නෑනේ බ්‍රහස්පතින්ද ඔව් 17 වෙනිදා කරන්නේ අර සෙනසුරාදා පුතේ අපි අවුරුදු නිසා නිවාඩු ගන්නවනේ ඒ නිසා බ්‍රහස්පතින්දා මොකද්ද ඔව් ඕගලන්ට සාමාන්‍ය විදියට එකහමාරට විද්‍යාව පන්තිය තියෙනවා ගුරු නිවසේ ඒ කියන්නේ හරියට නිකන් ගුරු නිවසේ සෙනසුරාදා දවස වගේ එදා උදේ ඉඳන් ඕගලන්ට තියෙන සාමාන්‍ය පන්ති මේ 17 වෙනිදා තියෙනවා. ක්ලාස් නේ මොනවද? වෙන ඒවා තිබ්බොත් කරන්න දෙයක් නෑ පුතේ. ඉතින් ඒක තමන් ගැලපෙන එකට ලයිව් යන්න. ඊටු එකේ රෙකෝඩින් බලන්න. ගොඩක් වෙලාවට ඕගලන්ගේ අනිත් පන්ති නිවාඩු දෙයි. නමුත් අපි මේ වැඩේ කරන්නේ ඕගලන්ට වාරු විභාග නිසා නැත්නම් සිලබස් එක කවර් කරන්න බැරි වෙනවා. පේපර්ස් කරන්න ඕනේ. පොත්තරන් තියාගන්න වෙනකොට. ඒතර 17 තියෙනවා. මම පස්සේ දවසෙත් ලියාගන්න කියන්නේ. මොකද අපි ලබන සතිය ආයි හම්බ වෙනවා. පේපර් ක්ලාස් එකෙත් හම්බ වෙනවා. තා වෙලා තියෙනවා. මම දැම්ම කිව්වේ සමහර අය ඔය නිවාඩු ප්ලෑන් කරනවානේ. දැන් ගිය අවුරුද්දේ හිටියා පුතේ මේ මාර්තු මාසේ මොකද්ද? දැන් ඇවිල්ලා පන්ති අප්‍රේල් පළවෙනි සතියේ පන්ති එනවා. ඒ පළවෙනි සතිය කොහෙවත් නිවාඩු නැහැනේ. ඒ ෆ්‍රී එන්නත් පුළුවන්නේ. පන්ති ගාස්තු ගෙවන කාල අවස්ථාව තියෙනවානේ. දෙවෙනි සතිය අවුරුදු නිසා එන්නේ. තුන්වෙනි සතියත් අවුරුදු නිසා එන්නේ ගමේ ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා. හතරවෙනි සතිය එනවා. එනවා කියන්නේ පන්ති නෙමෙයි. ඇවිල්ලා දැන් පන්ති එන්න යනවා. එන්න ගියාම LMS එකේ link එක පෙන්නන්නේ නැහැ. ෆිසිකල් අයට මතක් වෙනවා. පන්ති ගාස්තු ගෙව්වේ නෑනේ කියලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ මාසේ අන්තිමනේ. ඕක ගෙවන්න ඕනේ නෑ අපරාධ කියලා. මැයි මාසෙම ගෙවනවා. ගෙවලා එනවා. ඉතින් ඒතර දැන් LMS එක ඇක්ටිව් වෙන්නෙත් නෑ මේ මාසේ ගෙව්වේ නැති වුණාම. ඊපස්සේ ඒ වගේ ළමයි කරන්නේ මැයි මාසේ ඉඳන් කරගෙන යනවා. අප්‍රේල් මාසේ කරපු මෙලෝ දෙයක් නෑ එක සතියයි තියෙන්නේ. නොමිනේට් දීපු සතිය. ඒ වගේ ළමයි වැඩක් නෑ පුතේ. ඒ කියන්නේ තමන් කියන්නේ ඉගෙන ගන්න ළමයෙක් වුණාම අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න එපා. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ අප්‍රේල් මාසේ එන්නේ නැතුව ඉන්න එපා. පස්සේ වීඩියෝ ගන්නත් බැරි වෙයි. අනික වාර විභාගේ අපි මෙන්න මෙදාට සමහරලාට අප්‍රේල් මාසේ වෙන මාස වලට වඩා වැඩියෙන් වැඩ කරනවා. ඇයි නිවාඩු තියෙනවා. ඒ නිසා සූදානම් වෙලා ඉන්න අමතර පන්ති දාන්න මෙහෙමයි. මේ දවස්වල දාන්න නැහැ බය වෙන්න එපා. මොකද අපි ඕගලන්ට නිදහසේ ඉන්න තියෙන දවස් නැති කරන්නේ නැහැ පුතේ. ඒක නෑදෑයෝ එකතු වෙනවා. ඕගලන්ගේ නේ නංගිලා මල්ලිලා අක්කලා අයියලා එකතු වෙලා නේ චාරිත්‍ර කරලා කැවුම් කාලා කොකිස් කාලා බනිස් කාලා අල්ලන සෙල්ලම් කරලා මොනවද තව කරන්නේ ඈ ඔව් ඒ මොනවා හරි කරලා මොකද්ද 12 13 14 15 16 දවස් 5ක් තියෙනවා ඔය 5 ඇති වෙන්න විනෝද වෙලා සෙනසු බ්‍රහස්පතින්ද එන්න හැබැයි සමහර අයට පුතේ අර විසතෙල් ගෑමේ චාරිත්‍රය ඔය වගේ එක ඒවා තියෙන්න පුළුවන් ඒ වගේ කාලවලදී ඕගොල්ලෝ ඒවා කරනවා නම් පුතේ කමක් නැහැ මේ රෙකෝඩින් බලන්න. රෙකෝඩින් බලලා එන්න. එදාට සාධාරණ හේතුවක් නිසා එන්න බැරි වුණොත්. නැත්තම් ඔන්ලයින් ඉන්න ළමයි, ෆිසිකල් ඉන්න ළමයි වුණත් කොහේ හරි ඈතකට යනවා නම් පොත් පෑන් පැන්සල් තියෙනවා නම් ඔන්ලයින් ජොයින් වෙන්න. ලයිව්ම. ඒතර වැඩේ ඉවරයිනේ. ඒ වැඩෙත් වෙනවා, මේ වැඩෙත් වෙනවා. දෙකම බැරි වුණොත් රෙකෝඩින් බලන්න. කොහොම හරි වැඩේ කෙරිලා තියෙන්න ඕනේ. අප්‍රේල් මාසේ. ඔය අප්‍රේල් මාසේ පන්ති එන්නේ නැති කිසිම ළමයෙක්ව ආයි මැයි මාසේ බාර ගන්න නැහැ පුතේ. වැඩ කරලා නැති කිසිම කෙනෙක්ව මැයි මාසේ මොන හේතුව කිව්වත් පන්තියේ බාර ගන්න නැහැ. මැයි මාසේ පොත් චෙක් කරලා තමයි ගන්න අප්‍රේල් මාසේ වැඩ කරාද කියලා. නැත්තම් බෑ.
මොකද බලමු මං කියන්න. හරිනේ. අප්‍රේල් මාසේ අනිවාර්යෙන් එන්න ඕනේ. හරි. හොඳයි. බලන්න. ඊට පස්සේ ලියන්න මාතෘකාව හරි. දර්ශක. දර්ශක. අලුත් අනුමාතෘකාවක්. දර්ශක. හරි. රතු පෑනෙන් තරුවක් දාලා නිල් පාටින් ලියන්න. රතු පෑනෙන් තරුවක් දාලා නිල් පාටින් ලියන්න මෙහෙම. අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා රතු පෑනෙන් තරුවක් දාලා නිල් පාටින්. අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන මුලින්ම තමයි අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය හැත්තින අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ඉස්කෝලේ වෙන්නේ නැතිව අම්ල භෂ්ම සඳහා වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වේ. අම්ල භෂ්ම සඳහා වෙනස් වර්ණ මොන? ලබා දෙන ද්‍රව්‍ය වේ. වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වේ. right. සඳහා වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වේ. දැන් ගහන්න ප්‍රශ්න එක. ඔයා ලියුවද ඊට වචනේ? මොකක්ද අන්තිම ලියලා තියෙන්නේ? අන්තිම මොකක්ද කියන්නේ බලන්න ලියලා තියෙන්නේ? කො කිතේ යන්නේ ඉතුරු කියන්නකෝ. ඈ? හරි කො නිර්වචන ඉතුරු ටිකෝ. ලියන්න මුටි කරනවා දැන් ඔක්කොම ලියන්න. දර්ශය ඒක තමයි නේ ලියන්නේ කියන්නේ. හරි. අම්ල භෂ්ම සඳහා හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ලියන්නක් ගන්න. අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වේ. ඇයි? මාම ආවතුමද? කමන්නේ එක දවසයිනේ. කමන්නේ. ඊට කලින් මේ වීඩියෝ බලන්න. හරි බලන්න අම්ල භෂ්ම ලියුවද නෑ අන්තිමට ලියුවේ නෑ මොකද අන්තිමට ඉතින් නෑ කොබ පොතෙන් බෑ මේ පොතේ හරි බෑ අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය යොදා ගන්නා තව කෑල්ලක් තියෙනවා කියයි කෑල්ල අර යාළුවෝ ලියුවද බලන්න ඔයා ලියුවද ඔව් ඒක ඕනේ ලියන්න යොදා ගන්නා අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය. මේ වෙලාව නාස්ති කරනවා අපේ. ඉක්මනට. අර ඔක්කොම මකන. ඔක්කොම මකන්න එපා. හරි. දැන් මැෂින් එක ස්ලිප් කරලා ඉන්න. මොකක්ද? අම්ල භෂ්ම හඳුනා ගැනීම ඈ එදි මත එතනට එන්න. ඇයි ඉස්සරහට එන්නේ වෙන්දට එනවනේ. දැන් තරහ වෙනවද? එහෙනම් බෙල්ල රිදෙනවා.
කම්මැලි? එන හරහාට පොල්ල බැඳගෙන ඈ? හරි බං. දැන් මතකනේ? ඒ කියන්නේ පුතේ අම්ලයක්ද බස්මයක්ද කියලා අපි රහ බලලා කියන්නේ යන්නේ. ඇයි? සමහර අම්ල තියෙනවා රහ බලන්න පුළුවන් එකපාරයි. බෑ ඒත් කියන්න බෑ දිවේ කෑල්ලක් නැති වෙන්න ඉඩ තියෙනවා එහෙම. හරි. ඊට පස්සේ ලිස්ටන්ස් ස්වභාවයද කියලා බලන්න බිමට දාලා හයියෙන් දුවලා බලනවා. එතකොට බෑ. එතකොට හොම්බ කට සමතලා වෙනවා. හරි. ඊට පස්සේ අර කිව්වා වගේ මෙයා කිව්වා වගේ මොනවද? ඔව් බණ්ඩක්කත් භස්ම වෙනවා. ඇයි ලෙස් වෙනවනේ? බණ්ඩක්කා බිමට දැම්ම. එහෙම බෑ. ඒ නිසා ඒක හරියන වැඩක් නෙමෙයි. ඒ නිසා වෙන විද්‍යාත්මක දෙයක් අම්ලයක්ද භස්මයක්ද කියන්න රසායන ද්‍රව්‍ය හොයාගෙන තියෙනවා මෙන්න මේ තියෙන ලිස්ට් එක. හරි. ඔක පැත්තකින් තියන්න. ලියන්න මෙහෙම නිල් පාටින් පොයින්ට් එකක් දාලා ලියන්න දර්ශක ප්‍රධාන වර්ග දෙකකි කියලා ලියන්න. දර්ශක ප්‍රධාන වර්ග දෙකකි. දර්ශක ප්‍රධාන වර්ග දෙකකි. නිල් පාටින් පොයින්ට් එකක්. දර්ශක ප්‍රධාන වර්ග දෙකකි. හරි. හරි ලියන්න පළවෙනි එක ස්වභාවික දර්ශක. ලියන්න පළවෙනි එක ස්වභාවික දර්ශක දෙවෙනි එක કૃත්‍රිම දර්ශක. පළවෙනි එක ස්වභාවික දර්ශක දෙවෙනි එක કૃත්‍රිම දර්ශක ලියන්න දර්ශක ප්‍රධාන දර්ශක වර්ග දෙකකි. පළවෙනි එක ස්වභාවික දර්ශක දෙවෙනි එක કૃත්‍රිම දර්ශක. ස්වභාවිකයි કૃත්‍රිමයි. right. Fine. හරි. හරි. දැන් ලියන්න පුතේ මෙහෙම අනුමාත්‍රකාවක් දාන්න ස්වභාවික දර්ශක. අනුමාත්‍රකාවක් දාන්න පුතේ කතා කරන්නේ කවුද? ස්වභාවික දර්ශක. හරි බලන්න මේව. ස්වභාවික දර්ශකයි පාට ටිකයි අපි ලියමු හරියට. ඔයද යන්නේ? එපා. හරි. මෙහෙම ලියන්න. ස්වභාවික දර්ශක කියලා අපි chart එකක් ගහමු. හරි කොල් දැන් වැඩ කරන වෙලාව මොකද කරන්නේ? වැඩ කරන වෙලාව පුතේ වැඩ කරන්නේ. තුනට බෙදන් නේ. තුනට බෙදුම් මෙහෙම අර එදා වගේ අම්ලයයි
උදාසීන වර්ණයයි ඕකෙන් බල් කීර්ති දන්නේ නැහැ පුතේ බල් නෑ දාන්න පුතේ මම බලන්න මොනවද තියෙන්නේ කියලා ලියන්න ඉන්න මං එන්න මේක ඇඳගන්න ඔය ඒ පේපර් ක්ලාස් එකේ පුතේ හරි මෙතන ලියන්න ඔය කියන්නේ නෝ පුතේ මේ ෆෝන් එක හදිපේ මේකට හරිය වෙන්නේ ෆෝන් එකට හරියන්නේ ඔව් හරි බෑ සර් ගොඩක් ලියන්න තියනවද? පල්ලෙහාට පුතේ 6ක් විතර වගේ තියෙන 7ක් විතර ස්වාභාවික දර්ශක ස්වභාවික දර්ශකය ඊට පස්සේ උදාසීන ද්‍රව්‍ය සමග ටග්ගා ලියාගන්න මේක ඊට පස්සේ අම්ල සමග ඊට පස්සේ භෂ්ම සමග ලබා දෙන වර්ණයන් ලියන්න යන්න ටග්ගා ලියන්න කො ඔයා ලියන්නේ නැද්ද ලියන්න වගුව ලියාගන්න වගුව අටවම් කරන්න හරි බලන්න අපි ලියමු ස්වභාවික දර්ශකය ලියන්න පුතේ මුලින්ම පොකුරු වදමල් තම්බාගත් යුෂ පළවෙනි එකේ පොකුරු වදමල් තම්බාගත් යුෂ පොකුරු වදමල් තම්බාගත් යුෂ පොකුරු වදමල් තම්බාගත් යුෂ ඒ කියන්නේ පුතේ අර වදමල් වලින් ඩ්‍රින්ක් එකක් හදන්නේ ඒක ඒ වගේ තම්බල ගන්න ඕනේ හරි රතු රෝස පාටක් තමයි උදාසීනේවත් එක්ක තියෙන්නේ රතු රෝස පාට ඒ කියන්නේ එයාගේ සාමාන්‍ය පාට පුතේ දැන් වර ගහන්න වෙලා මදි වෙනවා පුතේ ඔයා අර බලන්න තාම වගු වඳිනවනේ චෙනුල් කොහෙද කොබන් වගු පුරවන්න ඕනේ දැන් හරිනම් අර ගෑනු ළමයි ටික වැඩ කරනවා උගල කරන්නේ නැහැ ඔයා පිරිමි ළමයි ඉන්නේ දැන් හරි ඊට පස්සේ තද රතු පාටක් එනවා අම්ලත් එක්ක තද රතු පාටක් තද රතු පාටක් එනවා අම්ලත් එක්ක ඊට පස්සේ කොළ කහ එනවා භෂ්මත් එක්ක කොළ නැත්තම් කහ කොළ නැත්තම් කහ එනවා භෂ්මත් එක්ක
ඉතින් වදමල් කියන්නේ දර්ශකයක් නෙමෙයිද? දර්ශකයක්. ඇයි? මේ මොනවද? උදාසීන කියන්නේ පුතේ යාගේ සාමාන්‍ය පාට. වතුරට දැම්මහමත් ඒ පාටම තමයි. මොන පාටද? රතු පාටට හුරු රෝස පාට. ඊට පස්සේ අම්ලයට දැම්මහම තද රතුයි. ඊට පස්සේ කොළ පාට කහ පාට. ඈ ඔය අර දැන් තමයි වගුව ගහන්නේ. දැන් වගුව ගහන්න. මෙච්චර වගුව ගහලා නැහැ. කොබන් ඔයා? ඒක තමයි. කො දෙන්න ඕනේ. අලි ඩග ගන්න. දැන් ගන්න ඩග. ඔයා බලන්නකෝ. සර් ඔව්. සර් මම මේ වීඩියෝ එකක් දැකලා එකක් උඩ. කරා සර්. ඔව්. ඒක සර් කහවට වතුර දාලා මුදිය කරලා ඒකට සබන් කුඩු දාතින් පාට වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවනේ පුතේ. හරිනේ සබන් කියන්නේ භස්මයක්. එතකොට එයා භස්මයත් එක්ක ලබා දෙන්න වර්ණය ලබා දෙනවා. කටරොඩුට දම් පාට දැම්ම මේ දෙහි දැම්මහම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඊට නිල් කටරොළු තම්බාගත් යුෂ. ලියන්න බෑ. ඊළඟ එක ඉන්න බෑ. නෑ අපි ගිරිතිල ලියමු. ගිරිතිල. අර ලියුවද? අහනවා නිල් කටරොළු කියන්නේ. නිල් කටරොළු පිට්ටනියක් වගේ රෑට් එහෙම තිබ්බේ නෑ. නිල් කටරොළු නෙමෙයි කොහොමද තියෙන්නේ? සමම් පිට්ටමයි. නිල් කටරොළු කොහොමද එන්නේ පුතේ? නිල් කටරොළු මේක වයලට් නැත්නම් බ්ලූ. වයලට් කියන්නේ බලමු. වයලට් නැත්නම් නිල් පාටයි. දම් නිල්. පොඩි දම් පාටක් වගේ තියෙනවා. ඊට පස්සේ පර්පල් පින්ක්. දම් රෝස පාටක් වෙනවලු අම්ලත් එක්ක. පස්සේ බෂ්මත් එක්ක ඒකත් කොළ පාට. කොළ කහ පාටක් වෙනවලු. බලමු. කොළ කහ පාට. මේ නිකන් ආසන්න වශයෙන් සමානයි වගේ දෙකනේ. නිල් කටරොළු. ඔව් වතුර වලට දැම්මහම පාට. අම්ලයක් දැම්මහම එන පාට. කොහොමද කට්ටිය වීඩියෝ ඔෆ් කරගෙන ඊට පස්සේ කහ තැම්බූ ජලය. කියන්න. කහ තැම්බූ ජලය. ගොඩක් වෙලාවට කහ පාට තමයි එන්න ඕනේ. කහ. මේක අම්ලත් එක්කත් කහ පාටයි. ඒ කියන්නේ වර්ණ වෙනසක් නෑ පුතේ. වරහන් ඇතුලේ වර්ණ වෙනසක් නැත. කහ පාටමනේ. වර්ණ වෙනසක් නෑ. ඊට පස්සේ රතු දුඹුරු පාටක් වෙනවා බෂ්මත් එක්ක. හද ගන්න. ලියා ගන්න ටක් ගත්තො. ඊට පස්සේ ගිරිතිල්ල මල් තලාගත් යුෂ. ගිරිතිල්ල මල් අවතේ බලන්න ඕනේ. මතක නැහැ. ගිරිතිල්ල මල් තලාගත් යුෂ. ඒක පුතේ දම් රතු රෝස අම්ලත් එක්ක බෂ්ම කොළ නිල්. ඊට පස්සේ පුවක් තැම්බූ ජලය. දුඹුරු පාටයි. පුවක් තැම්බූ ජලය
රතුන් බුරු පාට වෙනවා අම්ලත් එක්ක. බස්මත් එක්ක තද දුඹුරු නැත්තම් කළු. තද දුඹුරු කළු. රතු ගෝවා තම්බාගත් ඔව් පුතේ. සර් බුලත් කෙල මේ රතු පාට පුවකුයි හුණුයි එකතු වෙච්චා ඔව් ඒකයි පුතේ. දර්ශක ඔව් දුඹුරු පාටක් වගේ එන්නේ. හින්දද සර්? ඔව් ඒ හින්දා තමයි පුතේ. මොකද පුවක්කුත් කියන්නේ දර්ශකයක් නේ. ඒ නිසා කට ගොඩාක් රතු පාට වෙන්නේ ඒකයි. මේක දම් පාටයි. අම්ලනේ බස්මය. රතු රෝස්. බස්මත් එක්ක කොළ කහ. ලියාගන්න. ලියාගන්න.
දැන් ඔයගන් ටික වෙලාවක් හම්බ වුණා. දැන් කොබන් කවුද මේ වෙලාව ඇතුළත මේක පාඩම් කරගත්තේ? අත උස්සන්න බලන්න. නැහැනේ කවුරු ඉන්නවද? බොරු කියන්න එපා. පාඩම් නම් එන්න බලන්න එක එක්කෙනෙක්වත් නැහැනේ. දැන් ඕගොල්ලෝ මේකේ පාඩ ටික පාඩම් කරගන්න ඕනේ නැද්ද? ඕනේ. කවදද කලින්ද? ඔව් සති තුන විතර කලින්. ඒ නිසා පුතේ මොකද්ද මේ පැහැටි කරගමු ඈ. දැන් වෙලාව එහෙම නැහැනේ. බලමු. මන්සදී බුවිඳුලෝ හා ස්පේන් ඉන්න පුතේ. සර් වගුව වහන්නද? බලමු. බලමු. පොකුරු වදමල් තම්බාගත් යුෂ වදමල් පුතේ අර ගිලන් පසට තියන්න. සමහරවිට අපි බොන්න උනත් වදමල් තම්බනවා. මේ දාරුණ්‍ය. ඒක රතු රෝස පාටක් තියෙන. ලස්සන රෝස පාටක්. බීලා තියෙන හොඳයි ගුණයි. අම්ලයකට දැම්මහම තද රතුයි. බෂ්මයකට දැම්මහම කොළ පාට කහ පාටක් එන්නේ බෂ්මේ. අම්ලේ තද රතුයි. බලමු. ෂූ ෆ්ලවර් කියලා කියන්නේ. සපත්තු මල් කියන්නේ පුතේ. ෂූ ෆ්ලවර්. ගන්න. ඉන්ඩිකේටර්ස් කියලා කියන්නේ. පුතේ අයියේ. මම කරන්න පාඩි. හරි. රතුයි කොළ පාටයි එන්න ඕනේ. ඒ වදමල්ම නෙමෙයි. වදමල් ලැබ් බලන්න. ඔන්න තියෙනවා පේනවා ඇති පැහැදිලිව. මොකද්ද? අපිට ඔව් උණු වතුර දාලා පුළුවන්. සීන් ටිකක් දාලා බොන්න පුළුවන්. පුතේ බලන්න. අපේ ඉස්කෝලේ තේ ගහක් තියෙනවා මල් තියෙන. හරි පේනවනේ. ඒතර මේකේ පාට පේනව අන්න ඔහොම දාලා උණු වතුර දාන්න තියෙන. දැක්කනේ උණු වතුර දාලා ටිකක් වෙලා වහලා තිබ්බහම මොකක් වෙනවද? ඒක නිකම්ම දිය වෙනවා. රතු රෝස පාටක් තමයි තියෙන්නේ. ඔව්. වහන්න පුළුවන් නැත්නම් තියන්න පුළුවන්. පොඩ්ඩක් මේව කරලා ගන්න. ඔන්න දැන් දර්ශකයේ හැදලා තියෙන්නේ. පුළුවන්. රතු රෝස පාටයි දැන්. අද බොන් මොනේ? සීනි ඕනෙත් නෑ නිකම් බොන්. හොඳයි ගුණයි නියමයි. පුළුවන්. අම්ල දැම්මහම රතු පාට. බලමු අම්ල තාම දැම්මේ නෑ නේද? බලන්න. සෝය මල් අපිට ඕනි තරම් ගන්න පුළුවන් අපේ ඉස්කෝලේ. තියනවානේ. ආක්ම තියෙනවා. කෙලින්ම. ඒක වතුර දැම්මොත් මොකද වෙන්නේ? වතුර උදාසීනයි මේ තියෙන පාටම තමයි. වතුර දැම්මට වෙනස් වෙන්නේ නෑ. ටිකක් ලා පාට වෙන්න පුළුවන්. බලන්න. අන්න දෙහි කියන්නේ මොනවද? අම්ලයක්. බලමු අම්ලයක් දැම්මහම රතු වෙන්න ඕනේ. රෝස එක තද රතු වෙන්න ඕනේ බලමු. ලෙමන් කියන්නේ ලෙමන් තමයි. දෙහි වගේක් තමයි. අන්න අම්ල දානවා. අන්න රතු වුණා දැක්කද? මේක රෝස. මේක මොන පාටද? රතු පාට. අන්න අම්ලයක්. හරිද? දැක්කනේ. ඔය දෙහි දාලා ඉතින් පුළුවන් බොන්න. හොඳයි දෙහි වසය. අන්න දාන්නේ මොනවද? ඩිටර්ජන්ට් පවුඩර්. අන්න බෂ්මයක්. ඒක බොන්න බෑ. සබන් කුඩු. බෂ්ම. ඔව්. සර් ඒකට රින්ස දාන්න පුළුවන්ද? ඔය රින්ස දාන්නේ පුතේ. බොන්න හදන එකක් නෙමෙයිනේ. අන්න පොඩි කොළ ගතියක් තියෙනවා. තව දාන්න ඕනේ. කොළ ලා කහ ගතියක් තියෙනවා. කොළ නැත්තම් කහ කිව්වේ ඒකයි. ඔය කහයි. මේ වතුර දැම්මහම මොන පාටද?
රෝස පාටම තමයි. වතුර දෙන්නේ නැහැ. ඉතින් කොහොම වතුර තියෙන වතුර දාන්නේ හදාගත්තේ. හරි. ඊට පස්සේ බලන්න. ගිරිතිල්ල. ගිරිතිල්ල. ගිරිතිල්ල නම් ටිකක් අඩි ගෝව බලමු ගෝව. ගෝව කොහොමද ආවේ? අඟින් ගෝව පුතේ ගෝව කියන්නේ වර්ණ ගොඩාක් දෙන එකක්. ඒ කියන්නේ අම්ල දෙකක් තුනක් තිබ්බහම ඒ අම්ල වලින් ගොඩාක් සැර අම්ලය මොකද්ද? සැර අඩු අම්ලය මොකද්ද කියලා හොයාගන්න පුළුවන් එකක් තමයි ගෝව කියන්නේ. ගෝව කියන්නේ පාට ගොඩාක් ලබා දෙන දර්ශකයක්. ස්වභාවික දර්ශකයක්. ඒ කියන්නේ අම්ල දෙක තුනක් තිබ්බහම ඒ අම්ල ටික වෙන් කරගන්නත් පුළුවන්. හැබැයි මේකෙන් එහෙම බෑනේ. පොකුරු වදමල් වලින් හැම අම්ලයකටම රතු පාට. හැම භස්මයේම කොළ පාට. මේ අරක හොඳයි. ඉතින් බලමු අපි. cabbage රතු red cabbage. ඈ? ඔව්. එම්මේ. red cabbage. ඉතින් ගෝවා. මේ තියෙන ගෝවා පේනවනේ. අන්න පාට වෙනස දැක්කද? ඔව් නෑ ಜಾති ඔක්කොම දම් ගෝවා. දැකලා නෑ තියෙනවා. පොළවල් වල තියෙනවා. ඔව් නැත්නම්. මන් දැකලා තියෙනවද? ඒකනේ. මං කාලා තියෙනවා. ඔව්. ගෝවා. ඔව්. නෑ. බොන්න පුළුවන් ඕක. ඕක බොන්න පුළුවන්. යකිය. සීන් නැතුව බොන්න මොකද වෙන්නේ? ඒකකෝ බිය දා ඉවර වැඩේ. ආ සීනි යන්නෙත් නෑ. ඇඟට ගුණයක් හම්බ වෙනවා. අන්න දානේව බලන්න මොනවද කියලා. බැටරි ඇසිඩ්, ස්ටොමැක් ඇසිඩ්, ඊට පස්සේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් මේ දානේව නෙමෙයි මේ තියෙන අපේ pH අගය තියෙන බලන්න. දැන් pH අගය තියෙන්නේ පුතේ. දැන් මේගොල්ලෝ දාන්නේ වෙන වෙන ಜಾති ටිකක් මොනවද දාන්නේ බලන්න. ඔව් දෙහි දානවා, විනගර්, විනාකිරි දානවා, කාබනේටඩ් සෝඩා කියන්නේ පුතේ අර කාබනීකృత බීම වර්ග තියෙන ඒව දානවා. මේ ජලය ටූත්පේස්ට් භාෂ්මිකයි. ටූත්පේස්ට් දානවා. මේක පුතේ බලමු. මේක water මේක බයිකාබනේට් so ඒ භස්මයක් මේක ක්ලෝරෙක්ස් බ්ලීචින් පවුඩර් භස්මයක් බලමු. ඔන්න දාගෙන බලන්න පාට ගොඩාක් එනවා පුතේ. ඔව්. ඒ අර සෝඩා නෙමෙයි වතුර. ඔව් ඒ සෝඩා. ඔන්න අම්ල නම් රෝස පාටයි. දෙහි. ඊට පස්සේ මොනවද? විනාගිරිද? තව ටිකක්. අන්න ඒක දම් පාටයි. දම් පාට වුණා. මෙන්න කොළ පාට වුණා. බීලා බලන්න. ක්ලෝරෙක්ස් බීලා බලන්න. එකපාරට. ඔය තියෙන්නේ. හරි. 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 දැක්කද පාට වෙනස මේ? හරි. එයාගෙන් මොකද්ද? මේකට කියනවා පුතේ වර්ණ කියන්නේ අම්ල භස්ම අතරත් අම්ලවලත් වඩාත් ප්‍රබල අම්ලය මොකක්ද? දුබල අම්ලය මොකක්ද? භස්මවලත් වඩාත් ප්‍රබල අම්ලය මොකක්ද? එහෙම පුළුවන් මේ පාටින් හොයාගන්න. ඔය තියෙන පිළිවෙලත් එහෙම තියෙන පුතේ. හරි. ඉතින් අනිත් ඒවාත් ඔය වගේ පාට වෙනසක් දෙනවා හැම එකටම වීඩියෝ නෑ. පේන ඉන්නකෝ. ලොකු වෙනසක් නෙමෙයි. ඔව්. පේන ඉන්නකෝ වීඩියෝ ඔන් කරන්න. හරි තාරුණ්‍ය.
පුතා දකුණට යන්න බෑ ටික. හැරෙනකොට හැරෙනවනේ. ඔළුව ගන්න බෑනේ හැර. මෙහෙම හැරෙන්න බෑ හෙට යන්න බෑ. අන්න හැරෙනවා. මෙහෙට යන්න බෑ. ඔයගේ ටැබ් එකක් තියෙන්නේ. එහෙනම් ලැප් එක. ඒක කොහොමද පුතේ ඔප්ෂන් එක දාන්නේ? නෑනේ. නෑ එහෙම හැරෙන නෑ. කොහොමද දාන්නේ පුතේ කියන්න බෑ. දන්නේ අයියෝ දැනගන්න. මොකද ඔය තියෙන්නේ? මොකක්ද දාන්නේ ඔප්ෂන් එකේ නම? නෑ බෑග්ග්‍රවුන්ඩ් එක නෙමෙයි මං කියන්නේ. මෙයා ඔළුව යන තැනට ඒ කැමරාව හැරෙනවා. ඒ බ්ලර් බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ පිටිපස්ස අයින් කරන එක. ඒකෙම දෙන්නේ. හොඳයි. අර දාරුණ්‍ය. හරි. හරි. බලමු. හරි. හොඳයි. ඊට පස්සේ දර්ශකේ හරි ඊට පස්සේ ස්වභාවික දර්ශක ඉවරයි. දැන් යම් මාතෘකාව ලියන්න කෘත්‍රිම දර්ශක. කෘත්‍රිම දර්ශක. ඔක්කොම ඕනේ. ඔක්කොම නේ. Sir, may I go to washroom? මොකක්ද ඕනේ ගිරිතෙල්ල මල්ද? ටක් ගාලා වගුව ගහ ගන්න මේ මම වගේ ඉක්මනට. ඉක්මනට වගුව ගහ ගන්න. මෙතන කෘත්‍රිම ස්වභාවික නෙමෙයි කෘත්‍රිම වෙන්න ඕන. ඉක්මනට හැමෝම නෑ බලන් ඉන්න. ඉක්මනට අපි ඇයි කෘත්‍රිම දර්ශක කියන්නේ? පෙන්නන්න. ගිරිතිල්ල වලට කියන්නේ ස්ටීන් කුඩ මොකද පේන්නේ පොම්පියා 아무තු නමක් තියෙන බලු ලියමු එන වගුව ගහලා ඉවරනේ කො වගුව වගුව ලියන්නේ නැද්ද ඒක උඩ කෑල්ල පුරවල නෑ උඩ කෑල්ල දෙකෙන් පුරවල නෑ ඉක්මනට පුරවන්න good
good. එකක් තියෙනවා තමයි. එකක් තියෙනවා මං හිතන්නේ. කො මංසදී පේන්නිමු ඔෂද නිදිමතද? ඈ? නෑ සර්. නෑ. මංසදී තෙනුල පේනින්? හරි. හරි මාත් එක්ක පාට ලියමු. මාත් එක්ක ලියන්න. මුලින්ම ලියන්න පුතේ නිල් ලිට්මස්. මම බෝඩ් එකේ ලියන්නේ ඉක්මනට බලා ගන්න. පුතේ පිටිපස්සේ ලියන්න පළවෙනි ලියන්න නිල් ලිට්මස්. දර්ශකයේ නම නිල් ලිට්මස්. නිල් ලිට්මස් උදාසීනේවත් එක්ක මොන පාටද? නිල් පාටම තමයි. නිල් ලිට්මස් උදාසීනේවත් එක්ක නිල් පාටයි. ඔව් පළවෙනි එක. නිල් ලිට්මස් උදාසීනේවත් එක්ක නිල් පාටයි. උදාසීනලා තියෙන පාටම තමයිනේ පුතේ. ඊට පස්සේ අම්ලත් එක්ක රතු පාටයි. බෂ්මත් ඔයා ලියන්නේ පුතේ. බෂ්මත් එක්ක තායි නිල් පාටයි. ඔය බෂ්මනේ ඔය අම්ලනේ හරිය. එහා පැත්තේ ලියන්න නිල් පාට ඈ. නිල් පාට. නිල් රතු නිල්. හරි. ඊට පස්සේ නිල් ලිට්මස්. දැන් ඒක ලිව්වනේ. රතු ලිට්මස්. රතු ලිට්මස්. රතු ලිට්මස්. ලිව්ව තනි. ඔය ඉස්කෝලේ කොහෙද පුතේ? අනුලා. රතු ලිට්මස් උත් උදාසීනේවත් එක්ක රතු පාටයි ලියන්න. රතු ලිට්මස් ලියන්නේ නැහැ පුතේ. ඔයා ලිව්වද? ඔව්. රතු ලිට්මස් රතු පාටයි අම්ලා අර කලින් නිල් ලිට්මස් වගේම තමයි. අම්ල රතුයි බෂ්ම නිලුයි. රතු රතු නිල්. කවින් ලිව්වද නැද්ද? දැන් ලියන්නේ ඔය. එතකොට නිල් ලිට්මස් ඔව්. ඇයි? ඒක ලියන්න එපා දැම්ම. රතු ලිට්මස් කියලා ලියලා මොකද ලිව්වේ? උදාසීනේවත් එක්ක රතු පාටයි බෂ්මත් එක්ක නිල් පාටයි අම්ලත් එක්ක රතු පාටයි බෂ්මත් එක්ක නිල් පාටයි. ඒ රතු ලිට්මස් නේ. නිල් ලිට්මස් මුලින්ම ලිව්වේ නිල් ලිට්මස් උදාසීනත් එක්ක නිල් පාටයි අම්ලත් එක්ක රතු පාටයි බෂ්මත් එක්ක නිල් පාටයි. ඊපස්සේ රතු ලිට්මස් උදාසීනේවත් එක්ක රතු පාටයි අම්ලත් එක්ක රතු පාටයි බෂ්මත් එක්ක නිල් පාටයි. pH එක වෙනම ලියමු. මං කියව එකේ මාත් එක ලියන්න. ඊපස්සේ ෆිනොප්තලීන් ලියන්න. ෆිනොප්තලීන්. 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 ඒක ලියන්න එපා. ඒක පස්සේ ලියමු. ඒක අර ගොඩක් තියෙන එක. ඒක වෙනම ලියන්නේ අපි. ෆිනොප්තලීන්. මෙහෙම ලියන්න. ඒක ලියන්නේ අවර්ණයි. උදාසීන එක අවර්ණයි. පී කඩදාසියේ ලිව්වට කමක් නැහැ. හරි. ෆිනොප්තලීන් එක අවර්ණයි. අම්ලත් අවර්ණයි. ඔව් අවර්ණයි දෙකම අවර්ණයි. ඊට පස්සේ රෝස පාටයි.
right බලන්න. ඔය සද්ද ගන්න. right. බෝතලේ බිම. ඔයාගේ. ආගේ රෝස පාට. ඔයාගේ රෝස පාට බෝතලේ. කවුද? අර ඔය තනියෙන් එන්නකෝ මේ තුන් දෙනා හම්බෙන්න එන්න. ඉවර වෙලා එන්නේ. ගහනවා. දෙයි ඩෝන් ගාලා හරි. ඒක නේ ඊයනේ. හරි. හරි බෑ. හරි දහම් පාසල කොහෙද ඔයගොල්ලන්ගේ? ඔයා මුලින්ම ගැහුවේ කිව්වේ ඔයා දහම් පාසල කොහෙද ඔයගොල්ලන්ගේ? ඈ? දහම් පාසල එන්නලු ගහන්නලු මන්නේ. මම හාමුදුරුවෝගෙන් අහන්න යන්නේ මේ මොනවද උගන්වන්නේ දහම් කරුණු ඈ? හරි. ඔයා දහම් පාසල යන්නේ නැද්ද? යනවා. දැහැමි ළමයෙක්ද ඔයා? දැන් දැහැමි නෑ. දැන් දැහැමි නේ. දැහැමි නේ. ඔය මේ ෂර්ට් එක ගාලා අපි බලමු සිවුරක් අඳලා බලමු සාමාන්‍ය නමක් වගේ ඉන්නවා. නේ? සුදු පාටට. තට්ටෙත් ගාමු. ඈ? ඔව්. හරි. හරි. පේන්නේ ඉන්න විඳු ඉන්නවනේ. හරි ඔක්කොමලා ඉන්න පේන්නේ. පොඩි විඳු ඔක්කොමලා ඉන්නවා. තනුති අයිනේ. මේක පුතේ පාඩම් කරගන්න. මේ බන් හොඳට අහන් ඉන්න. සද්ද ගන්න එපා. අහන් ඉන්න. මේකේ කො පිටිපස්සේ සද්ද වැඩි අහන් ඉන්න. PH කඩදාසිය වෙනම ලියන්නේ පුතේ. ඒකේ පාඩ ගොඩක් තියෙනවනේ. ඔක්කොම ලියන්න පුළුවන්. බලන්නකෝ. කියලා දෙන්න. කියලා දෙන්න. බෑ. ලිව්වට දැන් අහගෙන ඉන්න පැහැදිලි කරන්න යන්නේ ගිහන්ස බෑ. බෑ. දැන් දර්ශකයේ නිල් ලිට්මස් එයා දර්ශකයේ ස්වභාවය කියන්නේ පුතේ උදාසීන ඒවත් එක්ක පාට. හරිද? ඒතකොට අපි උදාසීන ගමු නිල් ලිට්මස් නිල් පාටයි. අම්ලත් එක්ක රතු පාටයි, බෂ්මත් එක්කත් නිල් පාටයි. ඒ කියන්නේ නිල් පාටමනේ නිල් පාටම දුන්නොත් අපි කියන ඕනේ නම් වර්ණ වෙනසක් සිදු නොවේ කිව්වත් හරි. ඒ තියෙන පාටමයි නිල් ආපහු නිල් පාටම වෙන්නේ නැහැනේ. ඒ නිසා නිල් වෙනවා කියලා කියන්නත් පුළුවන්. නැත්නම් වර්ණ වෙනසක් සිදු නොවේ කියන්නත් පුළුවන්. ඔව්. ඊපස් බං. පිටිපස්සේ එක්කෙනා අහගෙන ඉන්නේ නැහැ. මොකද්ද බං? කහ පාට. මොකද? අහන් ඉන්න පස්සේ ඊපස් ගන්න. අහන් ඉන්න. රතු ලිට්මස් රතු පාටයි අම්ලත් එක්කත් රතු පාටයි බෂ්මත් එක්ක නිල් පාටයි. අපිට පේනවා අපිට පැහැදිලිව නේ මේ බලන්න පැහැදිලිව නිල් ලිට්මස් පාවිච්චි කරලා උදාසීනත් නිල් පාටයි බෂ්මත් නිල් පාටයි. මේ අහන් ඉන්න පුතේ එකේ ළමයා අහන් ඉන්න. මේක අහන් ඉන්න කියන්නේ පැන්සල පස්සේ ගන්නකො. වත් අහන් ඉන්න. අපිට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් අම්ලය. ඇයි නිල් පාට එක්කෙන එක පාට රතු පාට වෙනවා. එතකොට නිල් පාට එක්කෙන රතු පාට වුණොත් ස්ථීරවම අම්ලය. හැබැයි උදාසීනද කියලා කියන්න බෑ. දැන් නිල් පාට තිබ්බොත් මොකද්ද දෙකක් කියන්න වෙනවා. එක්කෝ උදාසීනයි එක්කෝ බෂ්මයක්. ඒකට තව එකක් ගන්න වෙනවා. අහගෙන ඉන්නකෝ අහගෙන. බලන්න ඊට පස්සේ රතු ලිට්මස් ගත්තොත් ඔය මොකද කරන්නේ? මේ ඕගොල්ලෝ නෝට් එක ලියනවා විතරයි ඉන්නේ පැහැදිලි කිරීම තමයි අහගන්න ඕන. නෝට් එක ආයෙත් හරි ලියා ගන්න හරි පුළුවන්. අහගෙන. ඒක පොතේ ඇත හිතේ නැත වෙනවා ඊට පස්සේ. අහගෙන.
රතු ලිට්මස් ගත්තොත් අම්ලත් එක්කත් රතු පාටයි. ඊට පස්සේ උදාසීන එක්කත් රතු පාටයි, අම්ලත් එක්කත් රතු පාටයි, බෂ්මත් එක්ක විතරක් නිල් පාට වෙනවා. ඒ නිසා රතු ලිට්මස් පාවිච්චි කරලා අපිට පැහැදිලිව බෂ්මය වෙන් කරගන්න පුළුවන්. බෂ්මය තමයි හොඳට වෙන් කරගන්න පුළුවන්. මේ දෙක වෙන් කරගන්න බෑ. රතු පාටම තිබ්බොත් කියන්න පුළුවන් එක්ක උදාසීනයි එක්ක අම්ලයක් කියලා. ඒ දෙකේම පොදු රටාවක් තියෙනවානේ. මේ පාටවල ටික එක වගේනේ. දෙකම අම්ලත් එක්ක රතු පාට, දෙකම බෂ්මත් එක්ක නිල් පාට. ටිකක් අර අම්ල සැරයි එහෙම කියලා ඔයගොල්ලන්ට පොඩි මතකයක් තියෙනවානේ. ඒ සැරේ වට ගොඩක් වෙලාවට යොදන පාට මොකද්ද? රතු. එනිසා නිල් ලිට්මස්, රතු ලිට්මස් මොන පාටයිද? අම්ලත් එක්ක රතු, බෂ්මත් එක්ක නිල්. උදාසීනේවත් එක මොකද වෙන්නේ? තිබ්බ පාටම තමයි මේ නිල් නම් නිල්, රතු නම් රතු. ඒ උදාසීන වලට අපි කියනවා මොකද්ද? ඔය දර්ශක මොන දර්ශකයේ දැම්මත් වර්ණ වෙනසක් වෙන්නේ නැත්නම් ඒක මොකද්ද? උදාසීනයි. ඇයි වර්ණ වෙනසක් වෙන්නේ නැත්තේ? උදාසීන හින්දා. ඉතින් දැන් මේකෙන් තුනම හඳුනා ගන්න බැයිද? පුළුවන්. මේ නිල් ලිට්මස් දාලා පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් අම්ලය. රතු ලිට්මස් දාලා පැහැදිලිව වෙන් කරන්න පුළුවන් බෂ්මය. දෙකම යොදාගෙන පැහැදිලිව වෙන් කරන්න පුළුවන් උදාසීනේ කොහොමද? ඕ නිල් දැම්මත් නිල්, රතු දැම්මත් රතු. එහෙම ගත්තාම දර්ශක දෙකක් තිබ්බොත් ඕගලන්ට අම්ලය මොකද්ද? බෂ්මය මොකද්ද? උදාසීන මොකද්ද කියලා පැහැදිලිව වෙන් කරන්න පුළුවන්. අපි බලමු වීඩියෝ එකක්. බලමු. මතකද මේ වීඩියෝ එක? ඇයි බොරු කරනවා? බැලුවනේ. හැබැයි පැත්ත හරවන්නේ කියලා. කොලේ අනිත් පැත්ත හැලෙව්වට පාඩම තේරෙනවනේ හොඳට. අපි නිකන් බලමු. රවුන්ඩ් එක. හරි බලන්න. ඔන්න මේක එකක්. එයා ඉතින් පාඩම කියා දෙන්න. මොකද අර මේ ලිට්මස් පත්‍රවල මේ මොනවද හරියට ලස්සනට පාට වෙනස් වෙන්නේ නැහැ ඒකයි. හැබැයි ස්ටිකි නෝට් අරගෙන පොඩි ඇස් බැඳුමක් කරනවා. හැබැයි ඒකෙන් පාඩම තේරෙනවා. ඒකේ මැද ඔයගොල්ලෝ එහෙම හරි කරන්නේ. ඔන්න බලන්න දැන් එයා අපි හිතමු මේක රතු ලිට්මස්, නිල් ලිට්මස් තියෙනවා. ඔන්න නිල් ලිට්මස් එකක් දාන්න යන්නේ බලමු. නිල් ලිට්මස් දැම්මහම මොන පාටද වෙන්නේ බලන්න. ඒක වැදුනා පොඩ්ඩයි. නිල් ලිට්මස් දාලා ගත්තේ නේ. බලන්න. ඔබ හයි. නිල් ලිට්මස් දාන්න දෙන්නේ බලන්න. දාලා ඒකනේ. බලන්න. ඔන්න දැන් නිල් ලිට්මස් දානවා. නිල් ලිට්මස් දාලා ගත්තාම නිල් පාටයි. එහෙනම් මේක වෙන්න පුළුවන් මොකද්ද? නිල් ලිට්මස් දැම්මහම නිල් පාට නම්. උදාසීනයි නැත්නම් තව එකක් කියන්න පුළුවන්. බෂ්මයක්. ස්ථීරව කියන්න පුළුවන් මොකද්ද? බෂ්මයක් කියන්නේ අම්ලයක් උදාසීන. අම්ලයක් නොවේ කියලා. මොකද අම්ලයක් නම් ස්ථීර වශයෙන් නිල් පාට මොනව වෙන්න ඕනද? රතු පාට වෙන්න ඕනේ. මේකෙන් කියන්න පුළුවන් නිල් නිසා එක්ක උදාසීනයි නැත්නම් බෂ්මයක්. හරි. ඒක තමයි යා කියන්නේ. ඊට පස්සේ ඔන්න බලන්න රතු ලිට්මස් දාන්න යන්නේ. හරි. රතු ලිට්මස් දැම්මහම බලන්න. ඔන්න රතු දාලා පුතේ ඔන්න ගන්නවා. අන්න නිල් පාට වුණා. රතු දාලා නිල් වුණා නම් මොනවද? බෂ්ම. අපි කලින් කිව්වා එක්ක බෂ්මයක් එක්ක උදාසීනයි. දැන් තහවුරු වුණා උදාසීන නම් නෙමෙයි බෂ්මයක් කියලා. ඔන්න ඒකයි. හරි. ඊපස්සේ රතු පාට දැම්මා. රතු දාලා රතු ගත්තාම රතු පාටමයි. එහෙනම් මොකද්ද? රතු දැම්මම රතුම නම් මොකද්ද? පොත් බලන්න නැතුව. දෙයක් නෙවෙයි. එක්ක අම්ලයක් රතු දෙන්නේ අම්ල නැත්තම් රතු රතුම නම් උදාසීනයි. ස්ථීරව කියන්න පුළුවන් මොකක් නෙමෙයි කියලා. බෂ්මයක් නෙමෙයි කියලා. මොකද බෂ්මයන් නම් නිල් පාට වෙන්න එපේ. බලමු. එක්ක අම්ලයක් නැත්තම් උදාසීනයි. බලමු. ඕන නිල් ලිට්මස් දානවා. නිල් ලිට්මස් දාලා ගත්තාම ඔන්න එක පාට එක රතු පාට වෙනවා. එහෙනම් මේක මොකද්ද? අනිවාර්යෙන් අම්ලයක්. එහෙනම් ඉතුරු එක ඉතින් උදාසීන වෙන්න ඕනේ. රතු දැම්මහම රතු පාටයි, නිල් දැම්මහම නිල් පාටයි. හැබැයි ඒක මොකද්ද? ඔව් ඒ නිසා උදාසීනයි. හැබැයි මේකේ පුතේ එයා පාවිච්චි කරන එක මොකද්ද? හොඳට බලන්න. මෙයා පාවිච්චි කරන්නේ ස්ටිකි නෝට්. හොරෙන් කරකවනවානේ. මොන බලන්න ඕක දාලා ඇඟිල්ලෙන් කරකවනවා. අන්න කැරකෙව්වා. කලින් නිල් පාට තිබිලා. හරිද?
ඔය මැදේ කේජිත් කරකවන පේනවද බලන්න. ඒක නෙමෙයි අනිත් එකේදී. බලන්න. ඔන්න දාලා කරකවන ඇඟිල්ලෙන් අන්න. අන්න කැරගෙව්වා. හරි. ඕ හැබැයි මේ තියෙන්නේ ඇත්ත ලිට්මස් ඒවා. ඇත්ත ලිට්මස් පුතේ පොඩ්ඩක් එහෙම එකපාරට පාට මාරු වෙනව නෙමෙයි දාපු ගමන් මාරු වෙන්න ඕනේ. මොකද පොඟපු ගමන් මොකක් වෙන්න ඕනේද? රසයන් ද්‍රව්‍ය මිශ්‍ර වෙනවනේ. හරි. බලන්න මේ දෙන්න ඇත්ත එකක් කරන්නේ. ඔන්න තියෙනවා. මේ ඔක්කොම බලන්න බෑ බලන්න. ඔන්න බලන්න. මේ පේනවනේ. ලෙමන් ජූස් ඒවා මේවා තියෙනවා බලන්න. ඔන්න ලිට්මස් පත්‍රය. හරි. අන්න බලන්න රතු ලිට්මස් දාලා තියෙන බලන්න ඒකේ පාට එක පාට වෙනස් වෙනවා කියලා බලන්න නෑනේ. ඔන්න බලන්න. පාට අනකට දානවා බලන්න. නිල් ලිට්මස් දානවා ලෙමන් කියන්නේ දෙහිනේ අම්ලයක්. බලන්න දැන් මට පස්සේ මොකද වෙන්නේ කියලා. නිල් ලිට්මස් දාපු ගමන් අර වගේ දඩස් ගාලා පාට වෙන දානකොටම පොඟල පාට වෙනස් වෙනවා. රතු පාටයි. එහෙනම් අම්ලයක්. හරි. රතු පාට දැම්මට රතු පාටම තමයි ඇත්ත අම්ලයක්. හරි. වෝටර් කියන්නේ උදාසීනයි. එතකොට රතු දැම්මත් රතු, නිල් දැම්මත් නිල්. හරි. එම් වෙන්න ඕනේ. හරි. ඔය කොෆි මිල්ක් වල පොඩි බෂ්ම මේ උදාසීන ගතියක් තියෙන පොඩි ආම්ලික ගතියක් තියෙනවා. එහෙමෙන් බලන්න පුළුවන්. හරිද? right. විනගර් බලන්න විනගර් කියන්නේ අම්ලයක්නේ විනාකිරි. දැන් ලුණු කියන්නේ මොකද්ද? ලුණු උදාසීනයි. ලුණු ඇඹුල් කියලා නෑ. ඇඹුල් නෙමෙයි ලුණු කියන්නේ ලුණු රහ. නිල් දැම්මත් නිල්, රතු දැම්මත් රතු. සමහර හිතනවා ලුණු කියන්නේ අම්ලයක් කියලා. ලුණු වල තියෙන්නේ ලුණු රහ. ඇඹුල් රහ කියන්නේ තව එකක්. ලුණු රහ කියන්නේ තව එකක්. හරි. බලන්න විනාකිරි වල දැම්මහම ඒකත් අම්ලයක් වෙනවා. හරි. බලන්න නිල් ලිට්මස් දැම්මහම රතු පාට වෙනවා. ඒකෙන් තහවුරු වෙනවා ඒක අම්ලයක් කියලා. හරි. right. හොඳයි. බලන්න. හරි ඊළඟ මාතෘකාව ලියන්න. ඉක්මනට ලියන්න. අර බෑකුත් දාලා ලියන්න මාතෘකාව. ඉක්මනට. නැත්නම් එළවන්නේ. මම ඉවරයි කිව්වෙත් නෑ. ගන්න. හරි. ඊළඟ මාතෘකාව ලියන්න කමන්නේ තව වෙලා තියෙනවා. බස් එක තව වෙලා pH කඩදාසි. ඉක්මන ලියන්න. නෑ මම කියන්න කලින් පොත් දාගෙන ගන්නවා ඊට පොත් ඉක්මන. pH කඩදාසි. වගුව ඉවරයි වගුව ඊටු ටික බලන්නත් ඕනේ. හරිද? පාටි මොකද? ඉක්මනට. ඔව්. හරි ඊට පස්සේ නිල් පාටින් පොයින්ට් එකක් දාලා මෙහෙම ලියන්න. නිල් පාටින් පොයින්ට් එකක් දාලා ලිය. ඔය වත් පොත් ගන්න ඉක්මනට. කියන්න කලින් පොත් ලෑස්ති කරන්න බෑ. හරි. හරි නිල් පාටින් පොයින්ට් එකක් දාලා මෙහෙම ලියන්න හැමෝම. හරි. ඔය වගේ පෑනකෝ. අය වගේ පෑනකෝ. ඈ දැන් මෙච්චර ලියුවේ. බලන්න. හරි. අදට ඇති අනුද හම්බේ. හරි අදට ඇති එහෙනම් සම්රට හම්බෙමු. ඉතින් මට කියන්න තු දැම්මොත් එහෙම තමයි. හරි. හරි දැන් සඳුදා පුතේ හැමෝම එන්න සඳුදා සාමාන්‍ය පන්තිය පේපර් පන්තිය තියෙන්නේ වැඩ කරගන්න. අනේ පුතේ පොත් ටික ගන්න ඉක්මනට. අද හරි හෙට හරි අනිද්දා හරිවත් ගන්න. අපිට ඊට ලබන සතියේ පේපර්ස් කරලා වාර විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන්. මම ගෲප් එකෙත් දැම්ම කොහොමද ගන්න කියලා බලලා අද හෙටම ගන්න. එන හැමෝටම තෙරුවන් සරණයි. God bless. ආයිබෝවන්. Goodbye. අයබෝවන් සර්. ආයිබෝවන් තෙරුවන් සරණයි. God bless. Goodbye. right. ඔයගොල්ලෝ ඉංග්‍රීසි පන්ති ඉන්නේ නැද්ද? ඉංග්‍රීසි පන්ති සිටියන ඔක්කොම ගානට. bye. හරිද උමින්දු? right. තිලොත්තම bye. Then we hurry bye.